එසේ එකක් ලියා ගන්න තාම බෑ නේද? ඔයා දන්නවද විභාගයේදී ගොඩක් ළමයින්ට එසේ පොයින්ට් ගොඩක් මග ඇරෙනවා කියලා. ඉතින් මොකක්ද එහෙම වෙන්න හේතුව? එහෙම වෙන්න හේතුව අංක 1 ප්‍රැක්ටිස් එකම අධිකම. පුතේ ඔයා දන්නවා සාමාන්‍යයෙන් එසේ ක්වෙස්චන් එකක් කරනකොට පුතා හොඳ ප්‍රැක්ටිස් එකක් තියාගන්න ඕනේ. ඊට අමතරව එසේ එකක් ලියන්න ටිප්ස් කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි රචනා ප්‍රශ්නයක් දැකපු ගමන් ඒ රචනා ප්‍රශ්නේ ලියන්න ගියොත් එහෙම අනිවාර්යයෙන්ම ලකුණු 150න් 50කට එහා ගන්න බෑ. 50 මට්ටමේ ඒවා නවතිනවා. එහෙම 50ක් කරන් කොහොමද යන්නේ මෙඩිසින් හීනෙට? ඉතින් අපි හිතුවා අලුත් වැඩක් පටන් ගන්න. ඒ තමයි අපි ඔයාලට එසේ එකක් ලියන ටිප්ස් ටික කියලා දෙනවා. කොහොමද එසේ එකක් හරියට කරන්නේ? එසේ එකක් ලියන්න කලින් කොහොමද ස්කෙච් එක හදාගන්නේ? ඒ හැම දෙයක්ම අපි ප්‍රැක්ටිකලි වාට කියලා දෙනවා. මේ වැඩේ කරාට පස්සේ වාගේ එසේ ලකුණු අනිවාර්යෙන් තියෙන මට්ටමට වඩා ගොඩක් වැඩි වෙනවා. ඔයා ඉන්නේ එසේ 150න් 35 40 මට්ටමේ නම් අනිවාර්යෙන් ඔයාට 120 පන්නන්න පුළුවන්. ඔයා ඉන්නේ 80 100 මට්ටමේ නම් ඔයාට 130 140 රේන්ජ් එකට ගේන්න පුළුවන්. ඔයා 120 මට්ටමේ ඉන්නවා නම් ඔයාට 150ට වෙන්න පුළුවන්. අර කලින් කියපු ලකුණු තියෙන ළමයින්ටත් අපිත් එක්ක වට කීපයක් මේ ප්‍රැක්ටිස් සෙෂන් එක කරාම පුතා ඔයාට අනිවාර්යෙන්ම 150න් 150 රේන්ජ් එකට එන්න පුළුවන්. බැරි නෑ කරන්න. කරන විදිහ හරි ලස්සනට කියලා දෙන්නම්. ඉතින් අපේ එසේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක යන්නේ හැම සෙනසුරාදාම උදේ 5 ඉඳන් උදේ 6 වෙනකන් පැයක් අරගෙන අපි ඔයාලට කියලා දෙනවා කොහොමද එසේ කරන්න කියලා. ඉතින් අපි ඒක පටන් ගන්නවා. කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒ හැම විස්තරයක්ම අපි මේ වීඩියෝ එකත් එක්ක පහලින් දාලා තියෙනවා. ඒ ටික අරගෙන සම්බන්ධ වෙලා වැඩේ කරගන්න. මතක තියාගන්න එසේ කවුරු කිව්වත් එසේ අමාරුයි කියලා අපි ඔයාලට පෙන්නනවා එසේ ලකුණු ගන්න ලේසිම විදිය. ඉතින් මේ තමයි ඔයාගේ chance එක. chance එක ගන්නවද නැද්ද? ඒක ඔයා තීරණය කරන්න. අපි ලස්සනට ඔයාව ප්‍රෝග්‍රෑම් කරනවා. ඉතින් මතක තියාගන්න බයෝ කියන්නේ තවත් අමාරු එකක් නෙවෙයි. මතක හිටින්නම ඉගෙන ගන්න බයෝ ලුසිෆර් එක්ක හැමදාම සම්බන්ධ වෙන්න. ලංකාවේ අංක 1 බයෝ ක්ලාස් එක අපි මේ වෙද්දි නිර්මාණය කරලා ඉවරයි. ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් ඔන්ලයින් ලයිව් ඉන්න පන්තිය අපි මේ වෙද්දි නිර්මාණය කරලා ඉවරයි. රයිට් එහෙනම් සෙනසුරාදා උදේ 5ට හම්බෙමු. උදේ පාන්දර පැයක් වෙන් කරලා තියාගන්න. විභාගයේ ලකුණු 1000න් 154ක් ලකුණු 600ක් වාගේ කරගන්න. එහෙනම් ලකුණු 1000න් 600ක් වාගේ කරගන්නවද නැද්ද? ඒක ඔයා තීරණය කරන්න. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ විතර සාකච්ඡාවට ගන්නවා. ජලයේ භෞතික හා රසායනික ගුණ කියලා දෙනවා. එක පොයින්ට් එකක්වත් මග හැර ගන්න තු ලියා ගන්න විදිය. එහෙනම් අපි ළඟදීම හම්බෙමු.